අදත් මං ඔයාලට ආදරණීය නපුරේ කතාවේ 3 වෙනි කොටස අරන් ආවා. මේ කොටසත් කියවලා කතාව ලස්සනයි නම් කතාවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න, channel එක subscribe කරලා තියාගන්න, bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඒකේ notification එක ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. කාර්යාල පරිශ්‍රය පුරා පැතිර තිබුණේ වෙන්දට වඩා බරති නිහඬතාවයකි. වීදුරු බිත්තිවලින් වට වූ ආදිත්තගේ පෞද්ගලික කුටිය දෙස සේවකයන් සියල්ලම හොරෙහින් බලා සිටියේ එහි ඇතුළත සිදුවන දේ පිළිබඳ කුතුහලයෙන්. ආදිත්‍ය සිය අසුනට වී නොසන්සුන්ව සිටියේය. ඔහුගේ දැස් නිතරම යොමු වූයේ පිටත අසුනක හිඳ ඉතාමත් සංසුන්ව සිය රාජකාරියේ නිරත වන සෙනාලි දෙසටයි. ඇය කිසිවක් සිත නොවූවක් මෙන් ඊ රාත්‍රියේ මරණය අභියසටම ගොස් පැමිණි තැතිගැන්මක් හෝ ශෙරීනගෙන් ලැබුණු නින්දිත අපහාසයක සේයාවක් හෝ පෙන්වූයේ නැත. සෙනාලි වහම් මගේ කැබින් එකට එන්න. ආදිත්‍ය අභ්‍යන්තර දුරකථනයෙන් ඇයට අණ කළේය. ඔහුගේ හඬේ තිබුණේ පාලනය කරගත් කෝපයක් සහ නොතෙත් කුතුහලයකි. සෙනාලි සිය අසුනින් නැගිට්ටේ ඉතාමත් සංසුන්ව. ඇය සූදානම් වී සිටියේ මේ මොහොතටයි. ඇය සිය මේසෙ මත තිබූ නවතම වෙළඳ ප්‍රචාරණ ව්‍යාපෘතියට අදාළව ලිපිගොනුව දෑතට ගත්තාය. ආදිත්‍ය ඇයට ලිපිගොනු රැගෙන එන්නට කීවේ නැත. එහෙත් ඔහු සමග කිසිදු පෞද්ගලික හෝ අනවශ්‍ය දෙයක් කතා නොකිරීමටත් තමා සහ ඔහු අතර පවතින සම්බන්ධතාවය හුදෙක් රාජකාරීමය සීමාවන් තුළ පමණක් තබා ගැනීමටත් ඇයට තිබූ ශක්තිමත් පලිය වූයේ ඒ ලිපිගොනුවයි. ඇය ආදිත්‍යගේ කුටිය ඉදිරිපිට නතර වී දොරටුවට මුදුව තට්ටු කර "Excuse me sir" යයි පවසා අවසරගෙන ඇතුළු වූවාය. ආදිත්‍ය සිටී සිය අත් දෙක මේසෙ මත තබාගෙන යමක් ගැඹුරින් කල්පනා කරමින්. ඇය ඇතුළු වූ සැනින් ඔහු සිය තියුණු බැල්ම ඇය වෙත යොමු කළේය. ඒ බැල්ම තුළ ඊයේ රාත්‍රියේ සිදු වූ සිදුවීම් පිළිබඳ පසුතැවීමත් ඇය පෙන්නුවේ හදිසි වෙනස් වීම් පිළිබඳ වූ විමතියක් මුසු වී තිබුණි. මොකද්ද සෙනාලිය කළේ? ඇයෝ ශෙරීනට ඒ විදිහට ගැහුවේ. ඔයා දන්නවද? ඒකෙන් මගේ ව්‍යාපාරික සම්බන්ධතාවලට වෙන්න පුළුවන් බලපෑම. ආදිත්‍ය කෙලින්ම ප්‍රශ්න කළේය. ඔහුගේ හඬේ තිබුණේ දැඩි බවකි. සෙනාලියේ ප්‍රශ්නය නැසුණක් මෙන් ඉතාමත් සංසුන්ව සිය දෑත තිබූ ලිපිගොනුව ඔහුගේ මේසෙ මත දිග හැරියාය. "සර්, මේ අපේ අලුත් කැම්පේන් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් ලේඅවුට් එක. මේකේ කලර් තීම් එක පාවිච්චි කරලා තියෙන්නේ. ෆොන්ට්ස් ගැන සර්ගේ අවසන් අනුමැතිය ලැබෙන්න ඕනි." ඇය ඉතාමත් වෘත්තීය ලෙස කිසිදු හැඟීමක් මොහොනේ රඳවා නොගෙන පැවසුවාය. ආදිත්‍ය මවිත විය. ඔහු ඇසූ බරපතලම ප්‍රශ්නයට ඇය මෙතරම් සංසුන්ව පිළිතුරු නොදී මගහැරීම ඔහුට දරාගත නොහැකි විය. "සෙනාලි, මං ඇහුවේ ඊයේ ඔයායි මගේ කාර් එකෙන් බැහැලා ත්‍රිවිල් එක ගියේ කියලා. මං ඔයාගේ අම්මට පොරොන්දු වුණා නේද? ඔව ආරක්ෂිතව ගෙදරට ඇරලෝනවා කියලා. තමුන්ට පිස්සුද මේ මහවැස්ස තනියම යන්න?" ඔහු නැවතත් ඇසුවේය. "සර්, මේ ඇඩ් එකේ හෙඩ්ලයින් එකට අපි මේ power of choice කියන එක වචන පාවිච්චි කළොත් මීට වඩා අපේ ටාගට් ඔඩියන්ස් එකට ඒක දැනේ කියලා මං හිතනවා. සර්, ඒ ගැන මොකද හිතන්නේ?" සෙනාලි තවදුරටත් ලිපිගොනුවටම අවධානය යොමු කරමින් ඔහුගේ දැස් මගහරමින් පැවසුවාය. ආදිත්‍යගේ ඉවසීමේ සීමාව පලා ගියේය. ඔහු සෙනාලි මෙතරම් දුරස්තව තිබීම ගැන දැඩි ලෙස කෝපයට පත්විය. "සෙනාලි, මං අහන්නේ කෙහෙල්මල් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගැන නෙවෙයි. මං අහන්නේ ඊයේ වුණ දේ ගැන. මං අහන දෙයට උත්තර දෙනවා." ආදිත්‍ය මහා හඬින් කෑ ගසමින් සිය දකුණු අතින් මේසේ මතට වේගවත් පහරක් ගැසුවේය. නඩස්කා ඇසුණේ මහා හඬ වීදුරු බිත්ති පසාරු කරගෙන පිටතට පවා ඇසුණි. කාර්යාලයේ සිටි අනෙකුත් සේවකයෝ තිගැසී ඒ දෙස බැලූහ. පිටත සිය අසුනේ සිටි ශෙරීනා ඒ හඬ ඇසේ තිගැස්සුණද ඇගේ මුවකට නැගුණේ ජයග්‍රාහී සිනහවකි.
හොඳ වැඩේ. මට ගහපු පාරට ආදිත්‍ය අදේ කෙල්ල විතුරු කරන්නේ. දැන්වත් ආදිත්‍යට තේරෙයි මේ කෙල්ල මහ ලැජ්ජ නැති එකෙක් කියලා. අදින් පස්සේ සෙනාලි කියන නම මේ ඔෆිස් එකේ නැති වෙයි. ඇය අතිශය සතුටින් සිතුවාය. ඇය සිතුවේ ආදිත්‍ය සෙනාලිට දරුණු ලෙස බනින බවත්, ඇව රැකියාවෙන් පවා නිරපා හරිනු ඇති බවත්ය. සෙනාලි මදක් තිගැස්සුනද ඇය සිය ස්ථාවරය අඟලක්වත් අත්හැරියේ නැත. ඇය ලිපිගොනුව සෙමින් වසා තමා සෘජුවම ආදිත්‍යගේ රතු වී තිබූ දැස් දෙස බැලුවාය. ඇගේ දැස් තුළ තිබුණේ බිය නොව නොබෙදෙන ආත්ම අභිමානයකි. ඇයි සෙනාලි, මං තමුසරගේ අම්මට පොරොන්දු වුණා තමුන් ආරක්ෂිතව ගෙදරට ඇරලවනවා කියලා. තමුන් ඒ විදිහට පාර මැද බැහැලා ගිහින් මාව ලැජ්ජ කරා. මං ඒ මනුස්සයාට මොකක්ද කියන්නේ? ආදිත්‍ය ක්‍රෝධයෙන් සහ වේදනාවෙන් නැසුවේය. සෙනාලිගේ ඉවසීමේ සීමාවද ඉක්මවා ගියේය. ඇය මෙතෙක් සිර කරගෙන සිටි සියලු වේදනා වචන බවට පෙරලෙන්නට වූවාය. මට ඕන නෑ සර් තමුන්ව ලැජ්ජ කරන්න. හැබැයි තමුන් නිසා මගේ ආත්මයට මහ ලැජ්ජාවක් වුණා. තමුන්ල වගේ ලොකු සල්ලි තියෙන මිනිස්සුන්ට මේ ආත්ම ගෞරවය කියන වචන ගැන කාණක් නැතුව ඇති. හැබැයි අපි වගේ පොඩි මිනිස්සුන්ට අහිංසක විදිහට ජීවත් වෙන අයට තියෙන එකම වටිනාකම ඒක. අමතක කරන්න එපා මං කෙල්ලෙක් කියලා. මම මගේ හැකියාවන් මේ තැනට ආවේ. මං කැමති නෑ මගේ ආත්මය පාවලා දීලා මිනිස්සුන්ගේ නින්දිත වචන අහගෙන රස්සාවල් කරන්න. සෙනාලි බියක් සැකක් නැතුව පවසගෙන ගියේය. කවුද කිව්වේ ආත්මය පාවලා දෙන්න කියලා? අනික තමුන් කොහොමද මට ඔහොම කතා කරන්නේ? මම මේ ආයතනයේ බොස්. තමුන් මගේ යටතේ වැඩ කරන සේවිකාවක් විතරයි. ආදිත්‍ය සියන් අසුනින් නැගිට්ටේ දැවැන්තේකුමෙනි. මන් දන්නවස ඔබතුමා බොස් කියලා. හැබැයි තමුන්ගේ අර ශෙරීනා මට එවපු පණිවිඩෙන් සර් නියෝජනය වුණා. ඇය මට කියන්නේ ඉස්පායක වැඩ කරන්න යන්න කියලා. ඇයි? තමුන් ඒ හැමදේම බලන් හිටියේ නැද්ද? තමුන් මට කතා කරන විදිහටමයි මමත් කතා කරන්නේ. මිනිස්සෙක්ගෙන් ගෞරවයක් ලබන්න නම් ඒ මිනිස්සයාට ගෞරවයක් දෙන්න දැනගන්න ඕනි. මම ඊට පස්සේ වැඩ කරන්නේ ලොකු සර් මට දීපු පොසිෂන් එකට සහ දීපු ටයිම් එකට විතරයි. මට ඔබතුමාගේ අනුකම්පාවවත් අමතර ප්‍රොමෝෂන්වත් වැඩක් නැහැ. මින් පස්සේ සර් මාත් එක්ක අතිශය ඔෆිෂියල් දේවල් විතරක් කතා කරන්න. ඒ ඇති. මාව තවත් මේ ප්‍රශ්න වලට ඇදලා ගන්න එපා. සෙනාලිගේ හඬේ තිබුණේ නොවිදෙන පෞරුෂයකේ. ආදිත්‍ය ඇත්තටම කේන්තියෙන් වෙවුලන්නට විය. මෙතරම් කාලයකට කිසිවක ඔහුට මෙලෙස මුහුණට මුහුණදී අභියෝග කර තිබුණ නැහැ. ඔහු හුරු වී සිටියේ මිනිසුන් ඔහු ඉදිරියේ වැඳ වැටෙනවා දැකීමට මිස මෙතරම් එඩිතරව සත්‍ය පවසනවා දැකීමට නොවේ. මතක තියාගන්නවා මෙතන වැඩ කෙරෙන්න ඕනි මට ඕන විදිහට මිසක් තමුන්ට ඕන විදිහට නෙවෙයි. මමයි මෙතන බොස්. මගේ අනට පිටින් යන අයට මෙතන ඉන්න බෑ. ඉන්න බැරි නම් ඔහු පවසන්නට ගොස් එක්වරම නතර විය. ඔහුගේ මනසට එක්වරම මතුවේ තිලක අම්මගේ මුහුණයි. සෙනාලිව රැකියාවෙන් නිරපාරී හොත් එය අසරණ වෙන බව ඔහු දැන සිටියේය. එපමණක් නොව සෙනාලිගේ අසිරිමත් පෞරුෂය සහ දක්ෂතාවය අහිමි කර ගැනීමට ඔහුගේ සිතේ තිබූ නොදන්නා අකමැත්ත නිසා ඒ දරුණු වචන මුව තුලම සිරවිය. හරි සර්, ඉන්න බැරි නම් මං යන්නම්. සර්ට මගේ වැඩ නැතුව වැඩේ කරගන්න පුළුවන් නම් මට ප්‍රශ්නයක් නැහැ. සෙනාලි සියල්ල පවසා අවසන් නොකරම ලිපි ගණුව මේසේ මත තැබුවාය. ගිහින් එන්නම් සර්. මගේ වැඩ කරන වෙලාව ඉවර වුණාම මං ගෙදර යනවා. මින් පස්සේ මාව ගෙදර ඇරලවන්න සර් මහන්සි වෙන්න ඕනේ නැහැ. ඇය ඊටමත් ආඩම්බරෙන් සහ ගරුසරු ලෙස පවසා ආදිත්‍යගේ පිළිතුරක් ලැබෙන තෙක්වත් නොසිට කුටියෙන් පිටතට ගියාය. ඇය සිය අසුනට ගොස් නැවතත් ඊටමත් සංසුන්ව සිය වැඩ කටයුතු ආරම්භ කළාය. ආදිත්‍ය නැවතත් සිය අසුනට බර විය. ඔහුගේ හදවත තාමත් වේගයෙන් ගැහෙමින් තිබුණි. ඒ කෝපය නොව සෙනාලි පෙන්වුවේ යසම සම පෞරුෂය නිසා. ඔහු මීට පෙර දැක තිබුණේ ඇගේ අහිංසකකම සහ නිහඬ බව පමණි. එහෙත් අද ඇය පෙන්වුවේ එඩිතරකම, ආත්ම අභිමානය සහ තර්කානුකූල බව ඔහුගේ සිත තදින්ම කම්පනය කර තිබුණි. මේ කෙල්ල මං හිතුවට වඩා ගොඩක් වෙනස්. ඔහු තනිවම මුමුණ ගත්තේය. ඔහුට තේරුම් ගත නොහැකි ගෞරවයක් ඇය කෙරෙහි උපදිමින් තිබුණි.
ෂෙරීනා වැනි මිනිස්සුන්ගේ නින්දිත චෝදනා හමුවේ නොසැලී සිටින සෙලීනා වැනි යුවතියකගේ ගෞරවය රැක ගැනීම තම පරම වගකීමක් බව ඔහුට වැටහිණි. එදින මුල දවස පුරාම ආදිත්‍ය සහ සෙනාලි අතර කිසිදු වචනයක් හෝ මාරු නොවිය. සෙනාලි සිය රාජකාරිය අකුරටම කළ අතර ආදිත්‍ය සිය කුටිය තුළට වී ඈ දෙස හොරහින් බලා සිටියේය. ඔවුන් දෙදෙනා අතර වූ නිහඬ අරගලය කාර්යාලයේ වාතාවරණය තවත් උණුසුම් කරමින් තිබුණි. කාර්යාලයේ හෝරාවන් එකිනෙක ගෙවී ගියේ මහා පැරදි නිහඬතාවයක් දෝංකාර දෙමින්. සෙනාලි සිටිසිය අස්වනට වී ඉතාමත් කාර්යබහුල ස්වරූපයකින් ඇය තමාට එදිනදා නියමිතව තිබූ සියලුම වෙළඳ ප්‍රචාරණ වාර්තා සහ සැලසුම් අකුරටම අවසන් කළාය. සාමාන්‍යයෙන් ඇය වැඩ අවසන් වූ පසුත් මද වේලාවක් රැඳී සිට ආදිත්‍යගේ පෞද්ගලික වැඩ කටයුතු පිළිබඳව හෝ පසුදා සැලසුම් පිළිබඳව විමසීම ඇගේ සිරිත විය. එහෙත් අද එය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. ඇයට අවශ්‍ය වූයේ ආදිත්‍යගේ තියුණු බැල්මෙන් සහ කාර්යාලයේ මේ පීඩාකාරී වාතාවරණයෙන් වහාම නිදහස් වීමටයි. හරියටම සවස 5 සීනෝ නාද වෙනවත් සමගම සෙනාලි සිය බෑගය අතට ගත්තාය. ඇය ආදිත්‍යගේ කුටිය දෙස එක බැල්මක්වත් හෙළුවේ නැත. ඇය ඉතාමත් සංසුන්ව ඇවිද ගොස් ඇඟිලි සලකුණු යන්ත්‍රය ඇසල නතර වූවාය. ඇය සිය ඇඟිලි සලකුණු තබා සේවයෙන් බැහැර වෙන බව සටහන් කරන විටත් ඇගේ සිතේ තිබුණේ අමුතුම කලකිරීමකි. ඒ කලකිරීම ආදිත්‍ය කෙරෙහි පමණක් නොව තමාට මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවීම් පිළිබඳව වූවකි. ඇය කාර්යාලයෙන් පිටතට පියමැන වැදුනේ තමාගේ වෘත්තීය ගෞරවය තහවුරු කරමින්. ආදිත්‍ය සිය වීදුරු කුටිය තුළ සෙනාලිගේ සෑම චලනයක්ම නිරීක්ෂණය කරමින් සිටියේය. ඔහු සිතුවේ ඇය තාමත් කෝපයෙන් සිටින නිසා තමා ඇය අසලට ගොස් කතා කළ යුතු බවත් ඊ රාත්‍රිය වූ සිදුවීම් පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළ යුතු බවත්ය. එහෙත් සෙනාලි කිසිවෙකුටත් නොදන්වා අවසරයක් පවා නොබතා මෙතරම් ඉක්මනින් පිටව යනු ඇතයි ඔහු සිහිනකින්වත් නොසිතුවේය. ඔහු ඇය දෙස බලා සිටියේ මවිතේනි. මේ කෙල්ල හිතාගෙන ඉන්නේ කවුරු කියලාද? මමයි මෙතන බොස්. ඒත් ඇය මාව තුට්ටුවකටවත් මායින් කරන්න නැතුව යනවා. ආදිත්‍ය තනියම මුමුණ ගත්තේය. ඔහුගේ පුරුෂාභිමානය මදක් තුවාල වී තිබුණි. තමා ඉදිරියේ ඕනෑම අයෙකුගේ හැත්තේ සෙනාලි මෙලෙස ආඩම්බරෙන් හිස කෙලින් තබාගෙන පිටව යාම ඔහුට දරාගත නොහැකි විය. එහෙත් ඒ කෝපයට යටින් වූයේ තේරුම් ගත නොහැකි චකිතයකි. ඔහුට අවශ්‍ය වූයේ ෂෙරීන නිසා ඇයට වූ අපහාසය වෙනුවෙන් යමක් කිරීමටයි. ඔහු වහාම සිය අසුනින් නැගිට පිටතට පැමිණෙන විට සෙලානි එවන විටත් කාර්යාල පරිශ්‍රයෙන් පිට ගොස් අවසන්ය. ඔහු වහාම පාර දෙස බැලුවේ ඇය පෙනෙන තෙක් මානයක සිටීදයි බැලීමට. එහෙත් ඇය එවන විටත් මාර්ගයේ තදබද අතර නොපෙනී ගොස් තිබුණි. ආදිත්‍ය නොනවත්වාම ඇගේ දුරකථනයට ඇමතුම් ලබා ගත්තද ඇය ඒවට ප්‍රතිචාර දැක්වුවේ නැත. ඇය එවන විටත් තදබදයෙන් පිරුණු බස් රථයක අසුන්ගෙන ජනේලෙන් පිටත බලා සිටියේ ඒ රාත්‍රියේ මෙන් ආදිත්‍යගේ සුඛෝපභෝගී රථය තමා පසුපස එන්නේදයි සැකයෙන්. එහෙත් අද එවැනි දෙයක් සිදුවේ නැත. ආදිත්‍ය සිය රථය පාරායිනේ නතර කර මද වේලාවක් බලා සිටියේ පරාජිත හැඟීමකින්. කමක් නෑ, දවස් දෙකක් කොහොම ඉඳීවි. බලමුකෝ ඊට පස්සේ. ඔහු තමාටම පවසා ගනිමින් රථය හරවගෙන සිය නිවස බලා පිටත් විය. මේ අතර කාර්යාලයේ එක් පසක සිටි ෂෙරීනා සිටී තමා ලැබූ ජයග්‍රහණය උදම් මනමින් අතිශය ප්‍රමෝදයට පත්වයි. ආදිත්‍ය මුළු දවස පුරාම දැඩි නොසන්සුන්කමකින් පසුවීමත් සෙනාලිට සිය කුටිය තුලදී දරුණු ලෙස කෑ ගැසීමත් ඇය අර්ථකථනය කරගත්තේ තමාට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙසින්. ඇගේ දෑස්වල තිබුණේ පලිගැනීමේ චේතනාවෙන් පිරුණු නපුරු දීප්තියකි. ආදිත්‍ය ඉන්නේ සෑහෙන අප්සෙට් එකේ. සෙනාලි මට ගාපු පාරට අද ඌ ඇයට කවදාවත් අමතක නොවන පාඩමක් උගන්වන්න නැතේ. දැන් ඉතින් වැඩි දවසක් යන්න කලින් මේ පහත් කෙල්ලව රස්සාවෙන් අයින් කරලා පාරට ඇදලා දාන්න මට පුළුවන්. ෂෙරීනස්සේ සමීපතම යුවතියකට දුරකථනයෙන් පවසනු පසෙක සිටි සේවකයෙකුට ඉතා පැහැදිලිව ඇසුණේ. ෂෙරීනගේ සිතේ ඇඳී තිබුණේ
සෙනාලි හඬා වැටමින් කාර්යාලයෙන් පිටව යන අයුරුයි. ඇය දැඩිව විශ්වාස කළේ සෙනාලිගේ එඩිතර බව සහ මුරණ්ඩුකම නිසා ආදිත්‍ය ඇය කෙරෙහි සම්පූර්ණයෙන්ම කලකිරී ඇති බවයි. ඒ ශෙරීනගේ පටු චින්තනයට හසු නොවූ සැබෑවක් තිබුණේ. ඇය කිසිසේත්ම නොදන්නා කරුණෝයේ ආදිත්‍යගේ සිත තුළ දැන් නැවිලෙන්නේ සෙනාලි කෙරෙහි වූ වෛරයක් හෝ ක්‍රෝධයක් නොවන බවයි. ඒ වෙනුවට ඔහුගේ රළු හදවත තුළ ඇය කෙරෙහි පෙර නොවූ විරු අලුතින්ම උපන් අසීමිත ගෞරවයක් සහ ආකර්ෂයක් ලියලමින් පවතින බව ශෙරීන හීනකින්වත් හිතන්නට ඇත. ශෙරීන ජයග්‍රහණයේ සිනහව නගත්තේ ආදිත්‍ය පරාජිතව සෙනාලිගේ අභිමානය හමුවේ දනකසා සිටින වග ඇයට රහසක්ම විය. සෙනාලි වෙනදට වඩා කලින් නිවසට පැමිණියාය. ඇය නිවසට ඇතුළු වූයේ මහා බරක් කර තබාගෙන එන්නයක් මෙනි. ඇගේ මුහුණේ වෙනදා දකින ඒ ප්‍රබෝධමත් සිනහව අද අතුරුදහන් වී තිබුණි. ඒ වෙනුවට එහි වූයේ දැඩි විඩාවකටත් වඩා එහා ගිය මහ දැඩි බවකි. සියල්ල දරාගෙන සිටින එහෙත් ඇතුළාන්තයෙන් කම්පනයට පත් වූ ගැහැණියකගේ මුහුණුවර ඇගෙන් දිස්විය. ඇය සිය අත්බෑගේ මේසේ මත තැබුවේද කිසිදු හඬක් නොනගෙන ලෙසිනි. තිලක අම්මා සාලයේ සිට සිය දියණිය දෙස බැලුවේ මහත් මවිතයෙන්. සෙනාලිගේ පෙනුමෙන් සහ ඇගේ ඇවිදින විලාසයෙන් කුමක් හෝ අසාමාන්‍ය දෙයක් සිදු වී ඇති බව අම්මගේ සහජ බුද්ධියට වැටහිණි. ඇයි දුවේ අද මෙච්චර කලින් අර ආදිත්‍ය මහත්තයා එක්ක නෙවෙයිද ආවේ? අම්මා කුතුහලයේ සහ මද බියක් මුසු හඬින් ඇසුවාය. සෙනාලි මදක් නතර වී අම්මා දෙස බැලුවාය. ඇගේ දැස්වල තිබුණේ වේදනාව වසාගත් අභිමානයකි. නෑ අම්මා, මම බස් එකේ ආවා. මින් පස්සේ මං එන්නේ බස් එකේ තමයි. මට කාගෙන්වත් උදව් ඕනේ නෑ. කිසිම ප්‍රශ්නයක් නැහැ අම්මා. මම පොඩ්ඩක් ඇඟපත සෝදන් එන්නම්. සෙනාලි ඉතාමත් කැටියෙන් පිළිතුරු දුන්නාය. ඇය තවදුරටත් එහි රැඳී සිටියහොත් අම්මගේ ප්‍රශ්න කිරීම හමුවේ තම දැසට උනන කඳුළු පාලනය කරගත නොහැකි වනු ඇතැයි ඇයට සිතුනි. ඇය වහාම සිය කාමරයට වැදී දොර වසා ගත්තාය. තිලක අම්මා සුසුමක් හෙලා දොර දෙස බලා සිටියාය. සෙනාලි මෙතරම් ඉක්මනින් වෙනස් වූයේයයි. ආදිත්‍ය පුතා සහ ඇය අතර කුමක් හෝ ගැටුමක් ඇති වූවාද? අම්මගේ සිත නොසන්සුන් විය. ඇය සෙමින් මුළු තැන්කට ගොස් සිය ජංගම දුරකථනය අතට ගත්තාය. සෙනාලිට හොර රහසින් ඇය ආදිත්‍යට ඇමතුමක් ගත්තාය. මේ අතර ආදිත්‍ය සිටියේ සිය නිවසේ උඩුමහලේ සැඳැල්ලට වී අඳුරු අහස දෙස බලාගෙනයි. ඔහුගේ සිතේ ඇවිලමින් තිබුණේ මහ ගින්නකි. කාර්යාලයේදී සෙනාලි තමාට එල්ල කළ ඒ ප්‍රහාරාත්මක වචන ඔහුගේ කන්නස්සල තාමත් දෝංකාර දෙයි. ඇය තමාට තමන් කියා එමතු ආකාරයත් තමාගේ මුහුණටම රස්සාව එපායයි පැවසූ ආකාරයත් ඔහුට අදහාගත නොහැකි. එහෙත් ඒ සියල්ලටම වඩා ඔහුට වේදනා දුන්නේ ඇය ශෙරීනා ඉදිරියේ නින්දාවට පත්වීමයි. දුරකථනයේ නාද වන හඬින් ඔහු පියවිසිහිට පැමිණියේය. තිරේ මත තිලක අම්මා යන නම දුටු සැනින් ඔහුගේ හදවත මදක් මෘදු විය. ඔහු වහම ඇමතුමට සම්බන්ධ විය. පුතා, මං තිලක අම්මා කතා කරන්නේ. මට සමාවෙන්න මේ වෙලාවේ කතා කරාට. මොකක් හරි ප්‍රශ්නයක්ද පුතේ? දුව අද අමුතු විදිහකට ගෙදර ආවේ. කිසිම කතාවක් නැහැ. කාමරයට වෙලා දොර වහන් ඉන්නවා. මට හරි බයයි පුතේ. අම්මා ඊටමත් මෘදු ආයාචනාත්මක හඬින් ඇසුවාය. ආදිත්‍ය ගැඹුරු හුස්මක් ගත්තේය. තිලක අම්මේ, බය වෙන්න එපා. සෙනාලි කිසිම වැරද්දක් නැහැ. ඇත්තටම වරද මගේ. මන් නිසා යාට අද ඔෆිස් එකේදී ලොකු අපහාසයක් අහගන්න උනේ. ආදිත්‍ය ඊටමත් අවංක සියල්ල පැහැදිලි කරන්නට විය. ශෙරීන විසින් සෙනාලිට යවූ නින්දිතේ පණිවිඩය ගැනත් ඒ නිසා සෙනාලි තුළ ඇති වූ සාධාරණ කෝපය ගැනත් ඔහු විස්තර කළේය. එයාද මටත් හොඳටම කතා කළා අම්මේ. මම ඇත්තටම ඒවට තරහ නෑ. එයා කරපු දේ 100%ක් හරි. එයා තමන්ගේ ආත්ම ගෞරවය වෙනුවෙන් පෙනී සිටියා. ඒකයි මං අගය කරන්නේ. මං එයාව ආරක්ෂා කරන්න ඕනම වෙලාවේ මට ඒක කරන්න බැරි වුණා කියන එකට මම මටම දොස් පවර ගන්නවා. ආදිත්‍යගේ හඬේ තිබුණේ පසුතැවීමකි. තිලක අම්මට සිනහ පහළ විය. ඇය සිය දිහණියගේ හිතුවක්කාරකම හැටිත් ඇය තුළ ඇති අභිමානයත් හොඳින් දැන සිටියා. ඒ වගේම ආදිත්‍ය වැනි ධනවත්
බලවත් තරුණයෙකු සිය වරද මෙතරම් අවංකව පිළිගැනීම ගැන ඇයට ඔහු කෙරෙහි මහත් පැහැදීමක් ඇතිවිය. පුතා ඒකට බය වෙන්න එපා. ඒකි පොඩ්ඩක් මුරණ්ඩුයි. හැබැයි හිත හරිම හොඳයි. මන් දන්නවා පුතා වරදක් කරලා නැහැ කියලා. දුවට ඕනේ තමන්ගේ ආත්මෙ රැක ගන්න. පුතා කලබල වෙන්න එපා. මං හෙමින් දුව එක්ක කතා කරලා හිත හදන්නම්. හෙට උදේට බලමුකෝ. ඇය ආදිත්‍ය සංසුන් කරාය. ආදිත්‍ය දුරකථනයේ විසන්ධි කර නැවතත් නිහඬ විය. තිලක අම්මගේ වචන වලින් ඔහුගේ සිතට මද සහනයක් දැනුනි. සෙනාලි වැනි එඩිතර කිසිවෙකුට නොදැමෙන ගැහැණු ළමයෙකු තම ජීවිතයට හමුවීම අහම්බයක් නොවන බව ඔහුට තදින්ම වැටහුණු තිබුණේ. තමාගේ නපුරු සහ රළු පෞරුෂයට අභියෝග කළ හැකි තමාගේ දැස් දෙස බලා සත්‍ය පැවසිය හැකි එකම තැනැත්තිය ඇය බව ඔහු දැන් ස්ථීරවම දැන සිටියේය. ඒ සිතවිල්ල ඔහුගේ හදවතේ කොනක නොදන්නා ආදරණීය හැඟීමක් ලියලන්වන්නට විය. කාමරය තුළ තනි වී සිටින සෙනාලිද සිටියේ තීරණාත්මක හෝරාවකයි. ඇය දන්නවා ආදිත්‍ය නපුරු වුණත් ඔහුගේ සිතේ තමා කෙරෙහි ඇති ඒ විශේෂ අවධානය. එහෙත් ඇයට අවශ්‍ය වූයේ තමා සෙල්ලම් බඩුවක් නොවන බව ඔහුට ඔප්පු කිරීමටයි. මේ නිහඬ සටනින් කවුරුන් ජය ගනීද? පසුදා උදෑසන උදාවේ වෙනදට වඩා මලානික ස්වරූපයකිනේ. මුළු පරිසරයම අලු පැහැගැන්වේ තිබුණේ. පෙරද රාත්‍රියේ ඇදහැළුණු මහ වර්ෂාව තවමත් නිම නොවූ වාක්මෙනි. සෙනාලි රාත්‍රිය පුරාම නිදිවැරූ නිසා ඇගේ දැස් මදක් රතු වී ඉදිමී තිබුණි. එහෙත් ඇගේ සිතේ වූ අදිෂ්ඨානය ඒ වෙහෙසට වඩා බලවත් විය. ඇය අද වෙනදටත් වඩා සැලකිලිමත් ලෙස කාර්යාලයට යාමට සූදානම් වූවාය. ඇයට අවශ්‍ය වූයේ තමා දුර්වල නැති බවත් තම වෘත්තීය ගෞරවයේ සියල්ලටම වඩා ඉහළින් පවතින බවත් පෙන්වීමටයි. අම්මා උදෑසන තේ කෝප්පය සෙනාලිට දෙන ගමන් ඈ දෙස බැලුවේ පෑරුණු හදවතකින්. දුවේ අදත් ඇයි මෙච්චර කලින් යන්නේ? ඇයි මේ විදිහට මුරණ්ඩු වෙන්නේ කියලා අම්මට කියන්න බැරිද? අම්මා ඉතාමත් සෙමින් සහ ආදරෙන් ඇසුවාය. තිලක අම්මට අවශ්‍ය වූයේ ආදිත්‍ය සහ සෙනාලි අතර පවතින මේ සීතල යුද්ධය නතර කිරීමටයි. එහෙත් සෙනාලි අම්මා දෙස බැලුවේ තියුණු ස්ථීර බැල්මකින්. අම්මා ආදිත්‍ය සර් කීයරා හොරෙන් කතා කරා කියලා මන් දන්නවා අම්මේ. සර් මොනා කිව්වත් මගේ තීරණය වෙනස් වෙන්නේ නැහැ. මම පින්බස්සයාගේ සේවිකාවක් විතරයි. ඒ සීමාවෙන් එහාට කිසිම ගනුදෙනුවක් මට එයා එක්ක නැහැ. සෙනාලි ඉතාමත් කෙටියෙන් සහ දැඩි ලෙස පවසා නිවසින් පිටත්ව ගියාය. ඇය පාරට බැස වේගෙන් ඇවිත ගියේ තම ආත්ම අභිමානය තවදුරටත් කිසිවෙකුට පෑගීමට ඉඩ නොදෙන බවට තමාටම ප්‍රතිඥා දෙමිනි. කාර්යාලයේ වීදුරු දොරටුවෙන් ඇතුළු වන විටත් සෙනාලිගේ සිතේ තිබුණේ විස්තර කළ නොහැකි නොසන්සුන් බවකි. පෙරේද රාත්‍රියේ ඇති වූ සිදුවීම් මාලාව ඇගේ මනස තුළ තාමත් නොසන්සුන් රළ පෙළක් මෙන් ගැටමින් තිබුණේ. එහෙත් ඇය තම මුහුණේ කිසිදු හැඟීමක් ඉතිරි නොකරන්නට වග බලාගත්තාය. ඇය ඉතාමත් සංසුන්ව සිය අසුනේ හිඳගෙන පරිගණකය පනගන්වා එදිනට නියමිත වැඩ කටයුතු ආරම්භ කළාය. විනාඩි කිහිපයකට පසු කාර්යාල පරිශ්‍රය පුරා වෙනදට වඩා බරති නිහඬතාවයක් පතරෝමින් ආදිත්‍ය ඇතුළට පැමිණියේය. ඔහුගේ ගමන් විලාසයේ තිබූ සුපුරුදු උජාරුව අද මදක් මැකී ගොස් ඇතිසේකි. ඔහු වෙනතමෙන් කාර්යාල සේවකයින් දෙස රළු බැල්මක් හෙළුවේ නැත. ඔහු අද ඉතාමත් නිහඬයි. සිය පෞද්ගලික කුටිය දෙසට යන අතරතුර ඔහු මොහොතකට නතර වී සෙනාලි දෙස බැලුවේය. ඒ බැල්ම තුළ පසුතැවීමක් මෙන්ම යම් කිසි පැහැදිලි කිරීමක් අවශ්‍යතාවයක් ගැබ්ව තිබුණි. ඒත් සෙනාලි ඉතාමත් ඕනකමින් පරිගණක තිරේ දෙසම බලා සිටියාය. ඇය ඔහු සිටින බව හෝ ඔහු තමා දෙස බලා සිටින බව නොදන්නාසේ සිය රාජකාරියේ නිරත වූවාය. ඇගේ නොසලකා හැරීම ආදිත්‍යගේ සිතට තියෙන රිදුමක් ගෙන දුන්නද ඔහු නිහඬවම සිය කුටියට වැදුනාය. පැය භාගයකට පසු අභ්‍යන්තර දුරකථනය නාද විය. සෙනාලි වහම් මගේ කැබින් එකට එන්න. ආදිත්‍යගේ පණිවිඩය කෙටි වුවද එහි අමුතුම ආයාචනාත්මක බවක් සැකව තිබුණි. සෙනාලි ගැඹුරු හුස්මක් ගත්තාය. ඇය සිය අසුනින් නැගිට අවශ්‍ය ලිපිගොනුවත්ව අතැතිව ඉතාවත් තැන්පත් ලීලාවෙන් ඔහුගේ කුටියට පිය මැන්නාය.
සර්, මේ අද දවසේ මීටින් ෂෙඩියුල් එක සර්ට මේක බලලා අත්සන් කරන්න පුළුවන්ද? ඇය මේස මත ලිපි ගොනුව තබමින් ඉතාමත් දුරස්තව කිසිදු හැඟීමකින් තොර හඬින් පැවසුවාය. ආදිත්‍ය ලිපි ගොනුව දෙස බැලුවේවත් නැහැ. ඔහුගේ දැස් අඩවන් වී තිබුණේ නිදිවැරූ විටාව නිසායි. ඔහු එකෙල්ලේම බලා සිටියේ සොනාලිගේ මුහුණ දෙසයි. ඇය පෙන්වන මේ අමුතු දුරස්ත බව ඔහුට දරාගත නොහැකි විය. සෙනාලි, මං ඊයේ රෑවට කෝල්ස් ගොඩක් ගත්තා. ඇයි එකකටවත් ආන්සර් කරේ නැත්තේ? මට ඕනුනේ ඊයේ වෙච්ච දේ ගැන කතා කරලා ඒක විසඳ ගන්න. ඔහු ඉතාමත් මෘදු ලෙස ඇසුවේය. සෙනාලි මදක්වත් සැලුන්නේ නැහැ. ඇය ලිපි ගොනුව දෙසම බලා සිටිමින් ස්ථිර හඬින් පිළිතුරු දුන්නාය. සර්, මං ඊයේ කිව්වා වගේම සවස් 5න් පස්සේ මං ඉන්නේ මගේ පෞද්ගලික ජීවිතේ. ඒ වෙලාවට මම මගේ බොස්ගේ පෞද්ගලික ඇමතුම් වලට උත්තර දෙන්න බැඳිලා නැහැ. රාජකාරීමේ වශයෙන් යමක් තියෙනවා නම් දැන් කියන්න. ඇය එකෙල්ලේම ඔහුගේ තියුණු දැස් දෙස බලා පවසා අවසන් කළාය. ඇගේ වදන් ආදිත්‍යව ගොළු කළේය. තමා ඉදිරියේ හිස නැමූ ලෝකයේ ඉදිරියේ මේ යුවතිය තම ආත්ම අභිමානය වෙනුවෙන් පවුරක් බැඳී ඇති බව ඔහුට වැටහුණි. සෙනාලිගේ නොසලන ස්ථාවරයේ හමුවේ ආදිත්‍යගේ සිත තුළ මද කෝපයක් මතුවිය. ඔහු පුරුදුව සිටියේ ඕනම අයෙකු තමා ඉදිරියේ යටහත් පහත් වනවා දැකීමට මිස මෙලෙස වෘත්තීය සීමාවන් පෞරුමෙන් බැඳගෙන තමාට අභියෝග කරනවා දැකීමට නොවේ. එහෙත් ඇගේ දැස්වල ඇති ඒ නොබිඳෙන අභිමානය හමුවේ ඔහුගේ රළු වචන මුව තුළම සිර විය. ඔහු ගැඹුරු හුස්මක් ගෙන තමාම සංසුන් කරගත්තේය. හරි, අපි රාජකාරි ගැන විතරක් කතා කරමු. ආදිත්‍ය සියහඬ පාලනය කරමින් වෙනදට වඩා ගම්භීර ස්වරයකින් පැවසීය. අද හවස අපේ අලුත් ප්‍රොජෙක්ට් ලොන්ච් එකක් තියෙන්නේ. ඒකට ප්‍රධාන ආරාධිත විදිහට ෂෙරීනත් එනවා. මට ඕනේ ඔයා මේ සම්පූර්ණ ඉවෙන්ට් එක මැනේජ් කරනවා දකින්න. මන් දන්නවා එදා වුණ සිදුවීම් එක්ක ඒක ඔයාට මානසික ගොඩක් අමාරු වෙන්න පුළුවන් කියලා. ඒත් සෙනාලි, මේ වෙලාවේ මට විශ්වාස කරන්න පුළුවන් දක්ෂම සහ වගකීමක් ගන්න පුළුවන් කෙනා ඔයා විතරයි. මට මේ වැඩේ වැරදෙන්න බෑ. සෙනාලිගේ මුහුණේ කිසිදු චකිතයක් හෝ බයක් නොවිය. ඇය ඉතාමත් සංසුන්ව කිසිදු හැඟීමක් පිටතට නොපෙන්වා ඔහු දෙස බැලුවාය. ඇයට අවශ්‍ය වූයේ තමාගේ පෞද්ගලික වේදනාව වෘත්තීය ජීවිතයට බාධාවක් කර නොගන්නා බව ඔහුට ඔප්පු කිරීමටයි. ඒක මගේ ජොබ් එක සර්. මං ඒක අකුරටම කරයි. ෂෙරීනා කියන්නේ දෙන්දි අපේ එක ක්ලයන්ට් කෙනෙක් විතරයි. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇය ඉතාමත් කෙටියෙන් තියුණු හඬින් පවසා ඔහුට තවත් වචනයක්වත් පැවසීමට ඉඩ නොතබාම කොටියෙන් පිටතට පැමිණියාය. සවස උත්සවය ආරම්භ වන විට හෝටල් පරිශ්‍රය අතිශය විචිත්‍රවත් වී තිබුණි. ෂෙරීනා පැමිණියේ අතිශය උජාරුවෙන් සහ ජයග්‍රාහී ලීලාවෙනි. ඇය සිතුවේ සෙනාලි තම කළ නින්දිත අපහාසයන් හමුවේ මානසිකව ඇද වැටී සිටිනු ඇති බවයි. ඒත් ඇය දුටු දර්ශනෙන් ඇගේ මුහුණ අප්‍රසාදයෙන් අඳුරු විය. සෙනාලි ඉතාමත් ආකර්ශනීය කළු පැහැති නිල ඇඳුමකින් සැරසී අතිශය සංවිධානාත්මකව අමුත්තන් පිළිගනිමින් සිටියාය. ඇගේ මුහුණ තිබුණේ සහජ නායකත්වයක ලක්ෂණ සහ නොසලෙන පෞරුෂයකි. කිසිවක් සිදු නොවූවාක් මෙන් ඇය උත්සවයේ සියලු කටයුතු ඉතාමත් මැනවින් මෙහෙවන තුටු ෂෙරීනා මවිත විය. සෙනාලිගේ අසම සම හැසිරීම ෂෙරීනාගේ නපුරු සිතට මහ පරාජයක් ගෙන දුන්නේය. ආදිත්‍ය ඈත සිට සෙනාලි දෙසම බලා සිටියේය. අද ඔහුට ඇගේ රූපයට වඩා ඇගේ දක්ෂතාවය සහ ශක්තිමත් පෞරුෂය තදින්ම දැනුනි. ඇය හුදෙක් ලස්සන තරුණියක පමණක් නොව ඕනෙම මාරාන්තික අභියෝගයක් හමු වූද තමාගේ ආත්ම ගෞරවය පෙරතැරිව නොසැලී සිටිය හැකි අසිරිමත් ගැහැණියක බව ඔහුට වැටහෙමින් තිබුණි. සෙනාලිගේ ප්‍රතාපවත් හැසිරීම හමුවේ ආදිත්‍යගේ හදවතේ ඇය කෙරෙහි වූ ආකර්ෂණීය සහ ගෞරවය තව තවත් තීව්‍ර විය. ඇය තමාගෙන් ඈත්වීමට උත්සාහ කරද ඔහුගේ හදවත ඇය වෙතටම ඇදී යන බව ඔහුට රහසක් විය. උත්සවයේ අතරතුර ෂෙරීනා සිමින් සෙනාලි අසලට පැමිණියාය. මොකද එදා රෑ පාරමැද බැනලා ගියාට පස්සේ බොස්ගෙන් හොඳ පාරක් ලැබෙන්න ඇති නේද? තමුසෙව තාම අයින් කළේ නැති එකයි පුදුමේ.
ෂෙරීන උපහාසයෙන් මිමිනුවේය. සෙනාලි සිනාසුනාය. ඒ සිනහවේ තිබුණේ අනුකම්පාවකි. මිස් සෙරීනා වැදගත් උත්සවයකදීවත් හමුන්ගේ මට්ටම් පෙන්වන්න නැතුව ඉන්න බලන්න. මාව අයින් කරන එක හෝ තියාගන්න එක බොස්ගේ වැඩක්. හැබැයි තමුසේ වගේ පහත් විදියට හැසිරෙන අයට වඩා මම්මගේ ගෞරවය වටිනවා කියලා හැමෝම දන්නවා. දැන්වත් ගිහින් ඩ්‍රින්ක් එකක් අරන් සංසුන් වෙන්න. සෙනාලි ඉතාමත් සංසුන්ව පවසා එතනින් ඉවත් විය. ෂෙරීනා කෝපෙන් වෙවුලන්නට විය. ඇය ආදිත්‍ය අසලට ගොස් පැමිණිලි කිරීමට සැරසුනාය. ආදිත්‍ය, ඔයා දැක්කද මේ කෙල්ලමට කතා කරපු විදිය? අද මං ඔයාගේ පාර්ට්නර් කෙනෙක් වෙලත් මෙයා. ආදිත්‍ය ෂෙරීනා දෙස බැලුවේ ඉතාමත් රළු බැල්මකින්. ෂෙරීනා, සෙනාලි කරන්න යාගේ රාජකාරිය. ඔයා එදා කරපු වැඩේ මං දන්නවා. ඒ වගේ පණිවිඩ ආයෙත් මගේ ස්ටාෆ් එකට යවන්න එපා. ආදිත්‍යගේ හඬ කිගුම් දුන්නේය. මුළු උත්සව ශාලාවම මොහොතකට නිහඬ විය. ෂෙරීනා රැජ්ජාවෙන් සහ අපහාසයෙන් යුතුව එතනින් පිටව ගියාය. උත්සවය අවසන් වූ පසු කාර්යාලය පාළුවට ගොස් තිබුණි. සෙනාලි සිය බෑගය ගෙන පිටව යාමට සැරසෙන විට ආදිත්‍ය ඉදිරිපිට නතර විය. සෙනාලි, අද ඔයා කරපු දේ ගොඩක් හොඳයි. මං ෂෙරීනාට දුන්න උත්තරේ ඔයාට ඇහෙන්නේ නැත කියලා හිතනවා. ඔහු මෘදු ලෙස පැවසුවේය. ස්තුතියි සර්. හැබැයි සර් එක කලේ මන් නිසා නෙවෙයි. සර්ගේ ආයතනයේ ගෞරවය නිසා කියලා මන් දන්නවා. ඒ නිසා මට ඒ ගැන විශේෂයක් නැහැ. good night සර්. සෙනාලි වේගෙන් පියවර තබා පිටතට ගියාය. ආදිත්‍ය ඇය දැන දෙස බලා සිටියේ අසරණ හැඟීමකිනි. ඇය තමාගෙන් කෙතරම් ඈත් වෙමින් පවතීද? ඇගේ හිත දිනා ගැනීම තමා සිතුවට වඩා අපහසු වෙන බව ඔහුට වැටහුණි. එහෙත් පාරායිනේ බස් රථයේ නතුරු සිටින සෙනාලිගේ දැස් අග කඳුළු බිඳක් දිදුලමින් තිබුණි. ඇයට අවශ්‍ය වී තිබුණේ ඔහුට ආදරය කිරීමට නොව ඔහුගේ නපුරු පෞරුෂය ඉදිරියේ තමාගේ වටිනාකම ඔප්පු කිරීමටයි.